කියන්නේ මහජනතාව දැක්මට කරන්න සහ ආණ්ඩුවට බල කරන්න. මේක ලංකාවේ දේශපාලකව ක්‍රියා කරන විදිය මේකයි කියලා පෙන්නන්න තියෙන හොඳම උදාහරණය. අම්මුලාවට සල්ලි වියදම් කරලා දෙන්නේ මහජනතාවගේ සල්ලි. භාණ්ඩාගාරයෙන් මිලියන 500ක් වියදම් කරලා දෙනවා. කම්පොලේ ඉජිප්ට් එකෙන් කෝටි 5ක් වියදම් කරලා දෙනවා. පුස්කාරු දෙපාර්තමේන්තුවේ මේ මල්වත්තේ සියලුම මුදල් වියදම් කරලා ඒ පටන් ගත්ත එකේ අද මේ ආදායම ගන්නේ ජයරත්න අමුළුවාගල දිසානායක මුජාසේලාගේ ජයරත්න අද ඒකෙන් ආණ්ඩුවට යම් ප්‍රමාණයක් දෙන්න ඕන නමුත් මේක දෙනවද කියලාත් දැක්කා. මේකේ ඉඩම් අරන් තියෙන විදිය නීත්‍යානුකූල නැහැ. 2009 පනතට දානවා ජයරත්න මහත්තයා. ඒ පනතේ කියනවා මේකේ එයාගෙන් පස්සේ එයාගේ පුතා තමයි මේකේ ප්‍රධානියා වෙන්නේ. පුතා මැරිච්ච දවසට එයාගේ පුතා තමයි ප්‍රධානි. එතකොට මේක ගොඩනගලා තියෙන්නේ කිසිම ඉංජිනේරු සම්බන්ධතාවයක් නැතුව තමන්ගේම අදහසට කියලා දිවිජාරත් මාත්‍ය පාර්ලිමේන්තුවේ කියලා. නමුත් ලංකාවේ එහෙම කරන්නේ නමුත් එහෙම දේශපාලනව එහෙම තමයි කරලා තියෙන්නේ. ඒක නිසා මේවා කිසි දේවල් ඔක්කොම මේකේ ඉඳන් ආණ්ඩුවට අරගෙන ඒවට වන්දෙන් කියලා දෙන ඒ ඉඳන් තමයි මේ ඉඳන් කිසිම ආදාය හේතුවක් නැතුව පාවිච්චි කරනවා. ඒකෙන් එන ආදායම වැඩි හරියක් මේගොල්ලෝ දූෂණය කරනවා පිටරට යනවා කියලා විශේෂයෙන්ම මහජන මුදල් යොදලා අද මේ පදනමෙන් හම්බ කරන ආදායමෙන් විශාල මුදලක් රජයට මේ මුදල රජයට නොදී මේගොල්ලෝ තමයි ඒක අනාගතේ දෙයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම පළවෙනි කාරණේ තමයි මේක පිළිබඳව පරීක්ෂණයක් කරලා මේගොල්ලෝ අසාධාරණ පුදාරන් තියෙන රජයේ මුදල් වියදම් කරන ව්‍යාපෘතිය රජයේ ඉඳන් මේකේ වරක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම දෙවෙනි කාර්යය තමයි අපි දන්නවා මේක ළඟදී නායකයා 3 දෙනෙක් මැරුණා. උඩදික විසාද පල්ලයට ආවා. ඒගොල්ලෝ හරියාකාර කරලා නැහැ. ඊළඟට දැන් හොයාගෙන තියෙනවා මේකේ කේබල් කාර්යාවෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒකේ කැපුලට ආරනකොට රත්යන් අවල් කියලා දන්නේ නැහැ. ඒක පිටිපස්ස විශේෂයෙන්ම ඉන්දියාව පරීක්ෂණයක් කරලා මේකේ ඉස්සරහට මේ මොකද්ද කරන්න සුදුසු පරිසර වාර්තාවක් ඇතුළත මේ කරන්න සුදුසු මොකද්ද කියලා විද්‍යාත්මකව තීරණය කරලා තමයි මේක කරන්නේ. අපි ආණ්ඩුවට බල කරන්නේ මේ පදන මේ කියන ජයරත්නලා මේකෙන් අයින් කරලා මේ පදනම මහජනාධිපතිපත් කරපු එකක් කරන්න මේ අපුලා මහජනාධිපතිපත් කරපු එකක් කරන්න ඊළඟට අනිවාර්යයෙන්ම මේකෙන් සල්ලි කතා කරලා කියනවා නම් ඒවා අපේ මහජනතාවට ආණ්ඩුවට අපල දෙන්න ඊළඟට මේකේ ඉස්සරහට ගෙනියන්න බැරි තරමට හානි වෙන තරමට ඊතරලා තියෙනවා නම් ඒකට පවත්වාගෙන යන්න බැරි නම් ඒකත් හොයලා බලලා ඉස්සරහට මේක පවත්වාගෙන යනවද නැත්ද කියන කාරණා කියලා අපි සිවිල් සංවිධානයේ ඉල්ලා සිටිනවා. අනුභව කියන එක සංවේදී පරිසර කලාපයක්. මේ සංවේදී පරිසර කලාපයක් ඇතුළේ ලක්ෂණ 1960 ගණන් වල ඉඳලා. ඒතකොට දැන් මේකේ ඇත්තටම පෞගිය කාලේ මේක පදනමක් හදලා දිවිජාරත්න ඉතින් හැමතිස්සෙගේ පදනමක් හදාගෙන ඒ පදනම හරහා ඒකේ නීතියානුකූල නොවන ඉදිකිරීම් ගණනාවක් කළා. මේක මුලින්ම කරේ ගල් කඩපේ. ඒව ගල් කඩන්නේම අයිතියක් නැහැ ඒ විදිහට. මේ සංවේදී පරිසර කලාපයකට නම් කරලා තියෙන දැනක මේ ගල් කඩලා සියලු දේ කරලා අන්තිමට ඒක විනාශය ආවේ දැන් පෞගිය සුලිකුණාටු තත්ත්වයන් ආපු ප්‍රශ්නෙත් එක්ක. දැන් මේකෙදී මේ සුලිකුණාටු තත්ත්වයන් තුළ රටපුරා පියගිය ගුරුවරු ඉන්නවා ජනතාව ඉන්නවා. නමුත් මෙතන අපි දන්නවා මල්ලිකා දෙබුවනාරච්චි කියන මේ ගුරුවරිය මෙතන මිය ගියේ ඒදීම ගල් පහත් වෙලා ගල් කාස්ලා රෝල් වෙලා ඇවිල්ලා. ඒ වගේම තවත් අය බර ගණනාවක් සුවල් වුණා. එතකොට දැන් මේක සම්බන්ධයෙන් රජය පැහැදිලි පරීක්ෂණයක් කරලා මේගොල්ලන්ට යුක්තිය ඉදි කරන්නේ. දැන් රජය කරන්න තියෙන ඒ කාරණා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට දැන් මේ පදනම සම්බන්ධයෙන් ගත්තොත් මේ තාත්තගේ පුතාට යන ක්‍රමවේදෙ මේක හදලා තියෙන්නේ. එතකොට මේක නිවැරදි කරන්න ආණ්ඩුව කතා කරා. පරිසර ඇමතුමා කතා කරනවා අපි දැක්කා.
ඕක තාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මොකද අපි දන්නවා දැන් මේ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්තුමිය අතු රජයේ නිලධාරීන් තමන්ගේ කාර්යභාරය කරනකොටත් ඒ කාර්යයට රජයේම සමහර කොටස් බාධා කරනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ රජයක් වෙනස් වෙලා තියෙනවා. නමුත් මේ පදනම ඒ විදිහටම යනවා. ඒක කොහොමද යන්නේ? ඒක නිසා මේවා සාකච්ඡා කරලා පිරිස් කියලා කතා කරලාට වැඩක් නැහැ. දැන් ජීවිතයක් නැති වෙලා තියෙනවා. ඒ වගේම බරපතල පිළිසකට අනිසිත වෙලා තියෙනවා. ඒක නිසා තවත් මේක විශාල වෙන්න ඉස්සෙල්ලා අවුරුද්දකට මේ ප්‍රශ්න උත්තර වෙන්න ඉස්සෙල්ලා මේකට විසඳුමක් ලබා දීම රජයේ වගකීමක්. මේ නීති ආනුකූල නොවන ලෙස තමන්ගේ බාල දේශපාලන බලය සියලු බලයන් පාවිච්චි කළ මේවා කරලා තියෙන්නේ. ඊට ඒවට පියවර ගැනීම රජයේ කටයුත්තක් වහා ඒ සඳහා මැදිහත් වීම කියලා අපි කියන්නේ. මොකද මෙතනදී කුවරියක් අපි ගිහිල්ලා තියෙන අපි අනිත් අදහස් කරන අනිත් ජීවිත නෙවෙයි කියලා. ඒක නිසා අපි ඒකත් එක තමයි මේ විරෝධයට අපි උදව් වෙලා ඉන්නේ. පැහැදිලිවම මේ ප්‍රශ්නයට විසඳුම් රජය සලවා දීලා රජයේ වගකීමක් සාකච්ඡා විතර කරලා මදි ක්‍රියාත්මක වීම අවශ්‍යයි කියලා අපිට කියන්නේ. ඒක දේපලක් බවට පවරගෙන තියෙනවා. මේක මහ ජනතාව සතු ඒ වගේම මේක මේ කන්ස්ට්‍රක්ෂන්ස් වලදී නියමිත ආකාරයට මේව කරලත් නැහැ. පොර පදනමක් හදාගෙන ඒ පදනම මුවා වෙලා ඒකේ ඒගොල්ලෝගේ පවුලේ අය දාගෙන ඒ කොම්පැනියට ඊට පස්සේ මේකේ මේ කන්ස්ට්‍රක්ෂන්ස් කරනකොට මේක එපා කියලා උපදිසාපතිතුමිය කියනකොට ඇයට විරුද්ධව උසාවි ගියා. හැබැයි නීතිපති එයා ඉදිරිපත් කරපු උපදිසාපතිතුමිය ඉදිරිපත් කරපු කිසිම ලියවිල්ලක් උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව උසාවිය නොමග යවලා අනුරාධ ජයරත්න ඇතුළු ඒ පිරිසට ඒගොල්ලෝගේ අවස්ථාව ලබා දුන්නා. ඒක නිසා අපි සිවිල් පුරවැසියෝ විදියට කියන්නේ මේ පහුගිය වෙච්ච ව්‍යසනය තුලින් එතන ගුරුවරියක් ඒ වගේම තව 7-8 දෙනෙක් මේ මරණයටපත් වුණා. ඒගොල්ලොන්ට එහෙමනම් මේගොල්ලොන්ට මේක අයිතිය තියනවා නම් ඒ අයිතිය තුලින් වෙච්ච මේ ව්‍යසනය නිසා මේ ව්‍යසනයෙන් මේ කන්ද පල්ලෙහාට ඒ කඩපු ගල් සහ සියලු දේවල් වතුර පල්ලෙහාට ඇවිල්ලා ඒ වෙච්ච ඒ කරදරවලට සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ කියනවා නම් මේ පදනමේ අයිතිය තියෙන ඒගොල්ලොන්ට කියලා එයාලා මේකට වන්දි ගෙවන්න ඕන. මේ සාධාරණේ කරන්න ඕන. ජීවිතයක් රැක්සේරු කරන්නේ කොහමද? ඒ දරුවට අම්මා නැවත ලබා දෙන්න පුළුවන්ද? මෙන්න මේ කියන කාරණා නිසා තමයි අපි කියන්නේ මේ අම්බුලුවාවේ මේ කරන මේ වැඩේ නවත්තලා මේකට සාධාරණයක් කරලා මේ දේවල් නැවත රජයට පවරන්න දෙයක් නැහැ. මේක රජයේ දේපල. ඒක නිසා මේ පනත වෙනස් කරලා මේකෙන් වෙච්ච අලාභහානි සම්පූර්ණයෙන්ම ඒක ප්‍රතිපූර්ණය කරලා මේ මරුණු අයට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. මේ පනත තමයි 2009 අංක 44 දරන අම්බුලුවාව අක්ෂිතේට නැත්තම් මේ භූමියට ආදාළව දීමු ජයරත්න එදා හිටපු කර්ම අමාත්‍යවරයා ඒ වගේම පසු කාලීන අගමැතිවරයා මේ රටට අයිති අතිශය සංවේදී භූමි කලාපයක් තමයි තමන්ගේ පෞද්ගලික භූතලයක් හැටියට පරිහරණය කරන්න භාවිත කරන්නට සම්මත කරගත්තේ. මේ වෙලාවේ කියන්නට ඕනේ මේ පනත 2009 සම්මත කරගන්න වෙලාවේ මේකේ අන්තර්ගතයට එරෙහිව රටේ ජනතාවගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගොඩනගලා ඊට පස්සේ මේ පෞද්ගලික මුදලයක් හැටියට දීමු ජයරත්න පවරා ගන්නේ ඔහුගේ නම පවා වෙනස් කරලා. දිසානායක මුදියන්සේලාගේ ජයරත්න 2009 මේ පනත සම්මත කරගත්තට පස්සේ අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න හැටියට පරිවර්තනය වුණා. දීමු ජයරත්න අදිමු ජයරත්න කියලා තමයි එදා ප්‍රසිද්ධ වුණේ. අපි මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ හඬ නැගුවා. මෙතන ඉන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් සහෝදරයා එදා මේ පනත දෙරෙහිව කතා කරා. ඒ වගේම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා තමයි එදා විරුද්ධ පක්ෂයේ වෙනුවෙන් ප්‍රධාන කතාව කරේ. මේ කතාව කරමින් මේ පනත හරහා රටට ජනතාවට අයිති පොදු දේපල අත්පත් කරගන්න හැටි අවභාවිත කරගන්න හැටි දීර්ඝ පැහැදිලි කිරීමක් කරා. ඒ පිළිබඳ හැන්සාඩ් වාර්තා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා මේ මහා ව්‍යසනයක් වෙලා තියෙන මේ කලාපය පිළිබඳ මේ අම්බුලුවාව පිළිබඳ ඉතාම ගැඹුරු
සියලු පාර්ශව නියෝජනය වෙන මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඒ වගේම වනජීවී දෙපාර්තමේන්තුව ආදී මේ සංවේදී පරිසර කලාපය පිළිබඳව පැහැදිලි ගැඹුරු විශ්ලේෂණයක් කරලා හොයා බැලීමක් කරලා ඉතා ඉක්මනින් සුදුසු තීරණ ගන්න. කේබල් කාර් ව්‍යාපෘති මහා පරිමාණ රටට ඕනේ. අපි ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. හැබැයි ඒ සඳහා සුදුසු පාරිසරික පද්ධතියක් තියෙන එක වහාම හොයා බලන්නට ඕනේ. ඒ සියලු ව්‍යාපෘති වලට වඩා මිනිස් ජීවිත වටිනවා. මියගිය මල්ලිකා තෙරුවනාරච්චි ගුරුවරිය මේකට බිලි වුණා, පිළිගත්තා. ඒ නිසා නැවත නැවතත් මේ විදිහේ ජීවිත දේපල හානි සිදු නොවන විදිහට වැදගත් වෙන්න මේක වඩා හොඳ. රජයට මේ පනතකින් මේක පවරාගෙන මේ ලැබෙන ආදායම් ඉදිරියේත් මේක ක්‍රියාත්මක වෙනවා නම් රජයේ දේපලක් බවට ජනතාවගේ දේපලක් බවට පත් වෙනවා කියන එක